පාකිස්තාන සංචාරය අතහැර ආවොත් දඩුවම් ලබන්න ලෑස්ති වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කියයි. ඔව් අපි දන්නවා ඉතින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින තරගාවලිය පැවැත්වෙන. එතකොට පළවෙනි තරගයේ පාකිස්තාන කණ්ඩායම ඉතාමත් තියුණු විදිහට ලකුණු 6කින් ජයග්‍රහණය කරනවා. එතකොට දෙවෙනි තරගයේ තියෙන තිබ්බ අද දවසේදී. නමුත් අපි දන්නවා මොකද්ද පාකිස්තානයේ උනේ කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්නේ රාවන්පිණ්ඩි වල. ඉතින් රාවන්පිණ්ඩි වල ඉඳන් මෙතන කිලෝමීටර් 20ක් 19ක් 20ක් විතර දුරින් බෝම්බ විවරීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්කම අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිව්වා මේ සිකියුරිටි ප්‍රශ්න ආරක්ෂක හේතුන් මත ඒගොල්ලන්ට මේ තරගාවලිය ක්‍රීඩා කරන්න බෑ. ආයිවත් ලංකාවට එන්න ඕනි කියන එක තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් SLC එකට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට කියලා දෙපි. ඉතින් ක්‍රීඩකයන් විතර නෙවෙයි සපෝට් ස්ටාෆ් එකත් ඉතින් දැනගන්න ලැබිලා තිනවා 16 දෙනෙක් විතර. ඉතින් එහෙම බැලුවොත් එහෙම ස්කොඩ් එකේ සපෝට් ස්ටාෆ් එකයි ඔක්කොම බැලුවොත් එහෙම මම දන්නේ 80ක් 90ක්ම කියලා තිනවා. ඒගොල්ලන්ට පාකිස්තාන වල ඉන්න බෑ ආරක්ෂක ප්‍රශ්න තියෙනවා. මොකද අපි කතා කරොත් එහෙම අපි දන්නවා අපිට තමයි අර ලාහෝර් ඇටැක් එක වැදුනේ 2009 දී. ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් ඒකත් එක්කම තමයි අවුරුදු 10ක් විතර පාකිස්තාන වල කවුරුත් ක්‍රිකට් ක්‍රීඩා කරේ නැහැ. එතකොට ඒ ඇටැක් එක ලැබුණෙත් අපිට ඒ ඇටැක් එක වැදුනෙත් අපිට ඒ ඇටැක් එක වැදිනත් අපි අන්තිමට පාකිස්තානයට ගියා 2019 දී. අපි ෆුල් ටීම් එක නෙමෙයි පොඩි ටීම් එකක්. ඒතකොට රිප්ලේස්මන්ට් ටීම් එකක් ගියා පාකිස්තාන වලට. ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත් අවුරුදු 10කට පස්සේ පාකිස්තාන වලට ටුවර් කරපු පළවෙනි කණ්ඩායම ශ්‍රී ලංකාව. එතකොට දැන් මෙතනත් අපි දන්නවා ඉන්දියාව පාකිස්තාන ප්‍රශ්න තියෙනවා. එතකොට ගොඩාක් කතන්දර තියෙනවානේ. ඔය ඉන්දියාව පාකිස්තානට එන්නේ නැහැ කියනවා. එතකොට ආසියානු කුසලානේ අපි දන්නවා මේගොල්ලෝ අතරද දුන්නෙත් නැහැ. ඒ වගේ ගොඩාක් කතන්දර සිද්ධ වුණා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කියලා තියෙනවා නෑ මේ සීරීස් එක නවත්තන්නේ නෑ. මේ සීරීස් එක දිගටම ගහනවා කියලා. එතකොට මම මේ කියවන්න හදන්නේ ක්‍රික් ඉන්ෆෝ එකේ තියෙන ආටිකල් එකක්. එතකොට මේක ඇන්ඩ්‍රෝ ෆිඩල් තමයි ලියලා තියෙන්නේ. ඇන්ඩ්‍රෝ ෆිඩල් සහ ඩැනියල් රසූල් තමයි මේ ආටිකල් එක ලියලා තියෙන්නේ. මේ ආටිකල් එකේ තියෙන එක විතරයි මම මේ කියවන්නේ. ඉතින් මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ. මම මේක ඉංග්‍රීසි වලින් කියවලා ට්‍රාන්ස්ලේට් කරන්න සිංහලට මෙතන කියනවා SLC threaten players with formal review if they leave Pakistan remaining matches postponed by a day. මොකද්ද හෙඩින් එක? SLC threatens ඔන්න threaten ක්‍රීඩකයන්ව බය කරලා තියෙනවා. ක්‍රීඩකයන්ට කියලා තියෙනවා නෑ ඕගොල්ලෝ මේ තරගාවලිය ලීව් කරන්න බෑ. මේ තරගාවලිය ගහන්න ඕනි. මේ තරගාවලියෙන් ආවොත් එහෙම ඕගලන්ට එරෙහිව ෆෝමල් රිවිව් එකක් පරීක්ෂණයක් යම්කිසි පරීක්ෂණයක් පවත්වනවා. ඇයි මෙහෙම කරේ කියන එකට යම්කිසි පරීක්ෂණයක් පවත්වනවා. ඒකින්ද ඕගොල්ලන්ට බෑ මේ තරගාවලිය අත්හැර දමලා එන්න. ඕගොල්ලෝ මේ තරගාවලිය ක්‍රීඩා කරන්න ඕනි කියන එක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කියලා තියෙන්නේ. එතකොට මේ කලියලා තියෙන ක්‍රික් ඉන්ෆෝ එකේ ඇන්ඩ්‍රෝ ෆිඩල් සහ ඩැනියල් රසූල්. ඉතින් මේ ආටිකල් එක කියවොත් එහෙම කියවෙනවා remaining matches postponed by a day. එතකොට මේ තරඟ ටික එක දවසකින් ඔන්න කල් දාලා තියෙනවා. අද තියෙන තිබිච්ච එක හෙට තියෙනවා. එතකොට සෙන්ස් වල තියෙන තිබිච්ච එක ඉරිදා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. එතකොට මෙතන කියවෙනවා මේ ආටිකල් එක මම කියවන්නම්. Sri Lanka cricket has threatened players of the men's national team and support staff with a formal review if they leave the ongoing Pakistan tour over security concerns. ඔන්න කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් බලහත්කාරකම බලපෑමක් බය කරලා තියෙනවා, threaten කරලා තියෙනවා. කාවද? ශ්‍රී ලංකා මෙන්ස් ටීම් එක අපේ ජාතික කණ්ඩායම සහ ජාතික කණ්ඩායමේ ප්ලේයර්ස් සහ සපෝට් ස්ටාෆ් එක. ඉතින් අපි දන්නවා සපෝට් ස්ටාෆ් එක කියන්නේ කෝචර්ස්ලා, ෆිසියෝස්ලා, මැසියෝස්ලා මේ කට්ටිය. එතකොට ඇනලිස්ට්ලා මෙන්න මේ කට්ටිය මේ හැමෝටම කියලා තියෙනවා නෑ ඕගොල්ලෝ මේ තරගාවලිය ක්‍රීඩා කරන්න ඕනේ. මේ තරගාවලිය අත්හැරලා දාලා ඕගොල්ලෝ ලංකාවට ආවොත් එහෙම ඕගලන්ට සිද්ධ වෙනවා අපි ෆෝමල් රිවිව් එකක් එහෙම නැත්නම් පරීක්ෂණයක් කරනවා. එතකොට ඒකෙන් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද දන්නේ නැහැ කියන එක කියන. ඒතකොට මෙතන කියවෙනවා several Sri Lanka players and support staff had asked to return to Sri Lanka following the suicide bombing in Islamabad, the city they are staying in on Tuesday. ඒතකොට මෙතන කියවෙනවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ support staff එක ගොඩක් කට්ටිය කියලා තියෙනවා කියලා මේ තරගාවලිය අත්හැර දාලා ඒගොල්ලන්ට ලංකාවට නැවතත් එන්න ඕනි. ඇයි හේතුව මොකද්ද? suicide bombing එක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා ඉස්ලාමාබාද් වල. ඉතින් මෙන්න මේ සිටි එකේ තමයි ශ්‍රී ලංකාව ටියුස්ඩේ ඉන්නේ. එතකොට ප්‍රශ්නයක් ඒක හින්දා තමයි මේ සිකියුරිටි ප්‍රශ්නයක් ආරක්ෂක හේතු නිසා තමයි ශ්‍රී ලංකාව එන්න ඕනේ කියලා කියන්නේ. ඒතර මෙතන කියනවා deliberations went late into the night on Wednesday regarding the future of the tour with players, team management, SLC officials and Pakistan security officials all involved in the discussion. ඔන්න කියවෙනවා මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා කතා කරාලු බදාදා රෑ වෙනකම්ම මේ කට්ටිය කතා වුණා කියලා කියවෙනවා මේ තරගාවලියේ ඉදිරි දැක්ම ගැන ඉදිරිය ගැන මොකද්ද මේ තරගාවලියට කරන්න කියන එක ගැන. එතකොට මෙතන
ප්ලේයර්ස්ලා ඒ වගේම ටීම් මැනේජ්මන්ට් එක ශ්‍රී ලංකා ක්‍රිකට් එක টොප් බෝඩ් එක එතකොට පාකිස්තාන් සිකියුරිටි ඔෆිෂියල්ස් පාකිස්තාන් ඔෆිෂියල්ස් මේ ඔක්කොම එකතු වෙලා ඔන්න කතා කරලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. එතකොට with these talks concluding late and other logistics being thrown off by uncertainty, the two remaining ODIs in the series have now been pushed back by a day. ඔන්න කියවෙනවා මේ කතන්දර ඔක්කොම වුණාට පස්සේ අනිත් ලොජිස්ටික්ස් මේ හැම දෙයක්ම බැලුවට පස්සේ මොකද්ද කියවෙන්නේ? ඉතුරු ODI දෙක ගහන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. ගහන්නේ එක දවසක් පස්සට දාලා මම අර කිව්වා වගේ අද ගහන තිබ්බ එක හෙට ගහනවා, සෙන්සෝල් ගහන තිබ්බ එක ඉරිදා ගහනවා. ඒතකොට කියවෙනවා PCB chairman Moshin Navik announced that the matches will be played on November 14th and 16th when they had been scheduled for November 13th and 15th. මම අර කිව්ව කතන්දරේම තමයි November 14 සහ 16 තමයි ඔන්න තරග දෙක ගහන්නේ. 13 සහ 15 තමයි ගහන්න තිබ්බේ. එතකොට මෙතන කියනවා SLC said the board had assured players of their safety and instructed the team to continue playing matches as scheduled. The board also laid out consequences for any member of the touring party who defies their instruction. ඔන්න කියනවා SLC එකෙන් කියලා තිනවා ඒගොල්ලෝ ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකෙන් ප්ලේයර්ස් අට ඇෂුවර් කරලා තිනවා ප්ලේයර්ස් අට කියලා තිනවා ඔව් බය වෙන්න එපා මේ සිකියුරිටි ප්‍රශ්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ආරක්ෂාව ගැන අපි රෙස්පොන්සිබිලිටි එක ගන්නවා. අපි තහවුරු කරනවා ඔයගොල්ලන්ට ආරක්ෂාව තියෙනවා. ඒකම ඔයගොල්ලෝ මේ මැචස් ටික ගහන්න කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට බෝඩ් එක කියලා තිනවා මෙන්න ඔයගොල්ලෝ ගැහුවේ නැත්නම් මේ තරගාවලිය ඔයගොල්ලන්ට මේ තරගාවලිය ගහන්න බැරි නම් ඔන්න ඒකට consequences ඒකට තියෙන අතුරු ඵල විපාක ඔයගොල්ලන්ට consequences ඔව් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා. අන්න එහෙම ප්‍රශ්න ටික තමයි මෙන්න මේ ටික. If any players or member of the support staff return despite SLC's directives, a formal review will be conducted to assess their actions. And an appropriate decision will be made upon the conclusion of the review, the board statement said. ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකෙන් ලිඛිත ස්ටේට්මන්ට් එකක් දාලා තියෙනවා, නිවේදනයක් කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා ප්ලේයර් කෙනෙක් හරි ප්ලේයර්ස්ලා හරි සපෝට් ස්ටාෆ් එකේ මෙම්බර් කෙනෙක් හරි කවුරු හරි ශ්‍රී ලංකා ක්‍රිකට් එක දීලා තියෙන උපදෙස් පිළිපදින්න නැතුව උපදේශ මොකද්ද? ඔයගොල්ලෝ මේ ටුවර් එක ගහන්න, මේ සීරීස් එක ගහන්න ඕනි කියන එක. ඒතකොට මේ උපදේශ පිළිපදින්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? ඔව් ඒගොල්ලෝ ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකෙන් මේ ඔක්කොම ටික බලනවා. මේගොල්ලෝ මේ කරපු ඇක්ෂන් එක බලලා ඒක රිවිව් කරනවා, ෆෝමල් රිවිව් එකක්. එතකොට පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය කරලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඒ හරි තීරණය ගන්න මොකද්ද මේ ක්‍රීඩකයන් වෙනුවෙන් කරන්න කියන එක. එතකොට ආරක්ෂාව පිළිබඳව ක්‍රීඩකයන් ඉදිරිපත් කරන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉන්න තැන ඉඳන් කිලෝමීටර ගාණක් දුරින් මෙන්න බෝම්බයක් පුපුරලා තියෙනවා, සුයිසයිඩ් බෝම්බ එකක් මරාගෙන යන බෝම්බයක් පුපුරලා තියෙනවා. එතකොට අපි බයයි ක්‍රීඩා කරන්න මේ ආරක්ෂක හේතුන් මත. එහෙම කියලා ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා සපෝට් ස්ටාෆ් එක ගොඩ දෙනෙක් කියනවා 90ක් විතර කියනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකෙන් කියනවා නෑ ඔයගොල්ලෝ මේ 2 එක ගහන්න ඕනේ. මේගොල්ලෝ ඩිස්කෂන්ස් කරනවා, ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක ඩිස්කස් කරනවා, ප්ලේයර්ස්ලා මැනේජ්මන්ට් එක කෝචර්ස්ලා එතකොට පාකිස්තාන් සිකියුරිටි ඔෆිෂියල්ස්ලා පාකිස්තාන් ක්‍රිකට් බෝඩ් එක මේ ඔක්කොම කතා කරනවා. කතා කරලා ඒගොල්ලෝ ඒක මත එක තීරණයකට එනවා නෑ මේ 2 එක යනවා, මේ සීරීස් එක ගහනවා. හැබැයි තරගය දවසකින් පස්සට යනවා. අද ගහන තිබ්බ එක හෙට ගහනවා, සෙන්සුවල ගහන තිබ්බ එක ඉරිදා ගහනවා. ඒක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ අවසාන තීරණය. ඒ තීරණය පිටුපෑවොත් ඒ තීරණය පිළිගන්න නැතුව කවුරු හරි ක්‍රීඩකෙක් හරි සපෝට් ස්ටාෆ් එකේ කවුරු හරි ලවතත් ලංකාවට ආවොත් එහෙම ඒගොල්ලන්ට විරුද්ධව ෆෝමල් රිවිව් එකක් ඔව් පරීක්ෂණයක් පවත්වලා ඒකට නිසි ක්‍රියාමාර්ග ගන්නවා කියලා තමයි මෙතන මේ කියවෙන්නේ. ඉතින් තව මෙතන කියවෙනවා මම ඊටු ටික කියවන්නම්. Through the course of the day, SLC is understood to have stood firm against player requests to return home. Sri Lanka have only played one of 3 ODIs that are scheduled and also have a T20 try series, Zimbabwe being the other team to play in Pakistan immediately after. Nevertheless, pressure from players had forced another meeting. I think කියවෙන තාම එක තරගයක් ක්‍රීඩා කරේ, තරග තුනක් ක්‍රීඩා කරන ඊට පස්සේ ට්‍රයි සීරීස් එක ක්‍රීඩා කරන තියෙනවා, T20 ට්‍රයි සීරීස් එක සිම්බාබ්වෙත් ඉන්නවා. එතකොට ඒක ගැන තාම තීරණයක් අරගෙන නැහැ. එතකොට ප්ලේයර්ස්ලා දිගින් දිගටම ෆෝස් කරනවලු මේක ගහන්න බෑ මේක ගහන්න බෑ කියලා. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් එක තව මීටින් එකකට යන්න පුළුවන් කියලා තමයි කියවෙන්නේ. එතකොට SLC statement said the board had worked quickly to allay fears. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක මේ පිළිබඳව තීරණය අරගෙන දිනවා කියලා කියනවා. ඒගොල්ලෝ කියවෙනවා following this development, SLC immediately engaged with players and assured them that all such concerns are duly addressed in close coordination with Pakistan Cricket Board and the relevant authorities to ensure the safety and well-being of every member of the touring party. ඉතින් කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එක ඔව් අර ඩිස්කස් කරලා ඉතින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තහවුරු කරලා තියෙනවා කියලා මේ ආරක්ෂාව තියෙනවා බය වෙන්න එපා කියන එක. PCB chairman Moshin Navik, who is also country's interior ministry, is understood to have decided to meet Sri Lanka players to reassure them regarding their safety and encourage them to continue the tour. Earlier today, he met with the Sri Lanka High Commissioner to Pakistan, Fred
Sirivira, the PCB released a statement saying a detailed briefing on the security provided to the Sri Lanka team was provided and that Sirivira expressed his satisfaction over the arrangement. So, Pakistan cricket board chairman machine Navik කියලා තිනවා. එයා ගිහිල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් හම්බෙනවා. හම්බෙලා ඒගොල්ලන්ට කතා කරනවා. කතා කරලා කියනවා නෑ ආරක්ෂා පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ මේ ටූර් එක ක්‍රීඩා කරන්න කියලා. ඒ වගේම කියනවා ඊයේ දවසේදී උදේ එයා ගිහිල්ලා ශ්‍රී ලංකා හයි කමිෂනර් to Pakistan Fred Siriviraව හම්බෙලා තිනවා. ඒතර Siriviraව හම්බෙලා එතන කතා කරලා තිනවා. ශ්‍රී ලංකාවට ලබා දෙන ආරක්ෂාව ගැන කියලා තිනවා. ඒතකොට Siriviraත් ඒ ආරක්ෂාව ඒ කියන්නේ Sirivira කියන්නේ හයි කමිෂනර් to Pakistan ශ්‍රී ලංකන් හයි කමිෂනර් to Pakistan ඉතින් Fred Sirivira ඔහුත් කියලා තිනවා හරි අපිත් ප්‍රශ්නයක් නෑ මේ arrangements ගැන අපි සතුටුයි කියන එක. ඉතින් මෙතන කියන Sri Lanka team had suffered a terrorist attack in Pakistan in 2009 in Lahore. Sri Lanka had been among the first teams to resume tours to Pakistan after a long exile. However, I think අර මං කිව්ව එක 2009 දී terrorist attack එකක් ලැබුණා. ඒකට මුහුණ දුන්නා. හැබැයි ඒ වගේම ඊට පස්සේ ශ්‍රී ලංකාව තමයි පළවෙනි කණ්ඩායම පාකිස්තානයට ගියා. ඉතින් බලන් ඉම්මු මේ ප්‍රශ්නත් එක්ක. දැන් ඔයාලට මතක ඇති අපි 2009න් පස්සේ ඊට පස්සේ ගිය කණ්ඩායම ඒ තරුණ කණ්ඩායම ඒ කණ්ඩායමට හැකියාවක් ලැබුණා තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කරන්න. ඉතින් සමහර විට අපිට ඊතුරු එක් දින තරගයක ජයග්‍රහණය කරලා T20 තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. සමහර විට කියන්න බෑ. බලන් ඉමු ඉස්සරහට මොන වගේ ප්‍රශ්න ඇති වේද කියලා. ඉතින් අපි දන්නවා ඉන්දියාවත් බලාගෙන ඉන්න ඉන්දියාවත් ප්‍රෙෂර් කරනවා ඇති ලංකාවට නෑ පාකිස්තානත් එක්ක ක්‍රීඩා කරන්න එපා එන්න කියලා. හැබැයි අපි දැක්ක පාකිස්තාන ක්‍රීඩකයන් ෂොයිබ් අක්තා ඒ වගේ ගොඩක් කට්ටිය ඒගොල්ලන්ගේ සතුට ප්‍රකාශ කරලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තුතිවන්ත වෙලා තියෙනවා මේ ටූර් එක ගහන එකට. ඉතින් කණ්ඩායම අකමැති වුණාට ක්‍රිකට් බෝඩ් එක කැමති. ඒකට ක්‍රිකට් බෝඩ් එක ගහන්න කියනවා නම් ක්‍රීඩකයන්ට වෙන විකල්පයක් නැහැ. ඉතින් බලන් ඉමු. මොකද ක්‍රීඩකයන්ව බය කරලා තියෙනවා. ඔයගොල්ලෝ ගහන්න නැතුව ලංකාවට ආවොත් මේ ආටිකල් එක තමයි මම කියවන්නේ. ඇන්ඩ්‍රු ෆිඩල් දාදී ආටිකල් එක ක්‍රිකට් කින්ෆෝගේ. ඉතින් බලන් ඉමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා.